කොහොමද ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්නවා නේද? අදත් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මම මේ පාර අනුරාධපුරේ ගියපු වීඩියෝ එක. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක නම් මම හරියම ආසාවෙන් කරන්නේ. දැන් මම මේ කරන්නේ උදේම නැගිටලා. ඒ කියන්නේ අපි 15 ගිහිල්ලා 16 තමයි ආවේ. ඉතින් 15 උදේ මම තිබ්බ රෙදි ටිකත් හොදලා, මොකද අවුව ටිකක් සැරට තිබ්බ හින්දා රෙදි ටිකත් හොදලා දාලාම යනවා. එතකොට මොකද මට ලේසි. එතකොට නැත්තම් මං ගෙනියපු රෙදි ඇතුලේ හොදන්න තියෙන රෙදි ගොඩ වෙන හින්දා. ඉතින් අපි ඇත්තටම 15 දවල් 2ට විතර ගියේ. ඉතින් සේරටම කලින් අද මං ඔක්කොටම කලින් අපේ පුංචි බඩියව හොදන්න හිතුවා. මොකද මේ මං අයියට කිව්වා මේ පාර මම හොදන්නම්. ඉතින් මොකද එයාවත් ලස්සනට පිරිසිදු කරගෙන අනුරාධපුරේ යන්න බෑ. ඉතින් මේ විදිහට මං හරීම ආසාවෙන් අපේ පුංචි බඩියවත් හොදලා දැන් ඉතින් ඒ මගේ චුටි බඩියවත් හොදලා දැන් ඉතින් යන බඩු ටික ලෑස්ති කරන්න තමයි යන්නේ. අපි බලමු මං කොහොමද ඒ බඩු ටික ලෑස්ති කරන වැඩ ටික කරන්නේ. ඒ වගේම මේ බාර මං අනුරාධපුරේට ගෙනියන්න, ඒ වගේම පූජා කරන්න හදපු පිරිකර මොනවද කියලාත් බලමු. ඉතින් මං මගේ මහත්තයාට මට පුළුවන් විදියට පොඩි දෙයකින් හරි උදව් කරන්නේ. මොකද එයා ආසාවෙන් බලාගන්න දේවලුත් මාත් ආසාවෙන් බලාගන්න එපා. ඒකයි එයාට මම ඇත්තටම කිව්වේ මම වාහනේ හොදන්නම් කියලා. මම හොදන්නේ එහෙම ලොකුවට දන්නේ. මට පුළුවන් විදියට මම වාහනේ හොදලා ඒක ලස්සනට පිරිසිදුවට හැදුවා. මොකද අනුරාධපුරේ යද්දී අපිත් පේ වෙලා යන දේවලුත් පිරිසිදුවට යන්න ඕනි හින්දා තමයි මම මෙහෙම කරේ. දැන් ඉතින් ඔන්න මගේ කාර් එක හොදන වැඩේ ඉවරයි. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ විදිහට යන බඩු ටික ලෑස්ති කරගත්තා. ඇඳුම් ඒ වගේම අනිවාර්යෙන් අපි දවස් ට්‍රිප් එකක් ගියත් මම නම් බෙහෙත් අරන් යනවා. මොකද අපිට කොයි වෙලේ කොතන ලෙඩ වෙයිද කියන්න දන්නේ නැහනේ. ඒ වගේම මේ තියෙන්නේ මං ගෙනියන්න ගත්ත දේවල්. මොකද අපි මේ පාර කිරිපිඩි පූජා කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම මේ මම පිරිකර වලට හැදුවේ මම ලස්සන නෙළුම් මලක් හැදුවා. චූටි චෛත්‍යයක් මගේ අතින්ම ඩිසයින් කරලා හැදුවා. ඒ වගේම ලස්සන පුංචි වටාපතකුත් හැදුවා. මොකද මම හරීම ආසයි මගේ අතින් හදලා දේවල් පූජා කරන්න. මොකද අපි දෙයක් කඩෙන් ගන්නවට වැඩිය අපේ අතින්ම දෙයක් හදලා පූජා කරද්දී ඒකේ පින ගොඩාක් වැඩි. ඉතින් මම මේ විදිහට ගෙනියන ඒවා වෙන වෙනම පැක් කරගන්නවා. ඉතින් ඔය කොළ පාටු කූඩේට මම දාගත්තේ පන්සල් ගියාම වඳින්න තියෙන දේවල්. මොකද මම මෙහින් ඒ සේරම අරන් ගියා. මොකද පොල් තෙල් බෝතල් වලට මම අමතක නොකර අබ තෙල් කවලම් කරගත්තා. මොකද පහන් පත්තු කරද්දී අබ තෙල් කවලම් කරගත්තම හොඳයි කියනවානේ. එතකොට දැන් අපිට ඒ චූටි කූඩේ විතරනේ අරන් යන්න තියෙන පූජා කරන්න. ඊළඟට ඔය මම නිල් පාට එකට දාගන්නේ මම පූජා කරන්න හදාගත්ත දේවල්. ඒකේ මම මෙහින් බෙහෙත් බඩු ටිකත් වෙනමම ඔය විදියට අරගත්තා. එතකොට මට එහෙන් ගන්න කිසිම දෙයක් නැහැ. අනික පූජා කරන්න මං හදාගන්න බඩු ඔය වට්ටි, එතකොට ගිලන්පස, පෑන් ඒවා තියෙන සේරම මම හොඳට කහ වතුරෙන් හොදලා වේලුණාට පස්සේ තමයි ඔය ටික තියාගත්තේ. ඉතින් මේ විදියට හදාගත්තම අපිට හරිම ලේසි. ඊට පස්සේ ඔය තියෙන්නේ මම දැන් හදාගත්ත නෙළුම් මලයි, ඒ වගේම චෛත්‍ය රාජානන් වහන්සේ මගේ
වටාපතයි. ඉතින් ඒ තුනත් ওই විදිහට ලස්සනට පැක් කරලා ඔන්න ওই විදිහට දැන් මම කූඩේට හරීම ප්‍රවේශමෙන් දාගන්නවා. මොකද එතනට ගිහිල්ලා එතකොට අපිට අදින්න දෙයක් නැහැ. ලොකුවට බෑග් උස්සා යන්න ඕනේ නැහනේ. එතකොට අපිට ඉන්න තැන අපේ බඩු ටික තියලා අවශ්‍ය දේවල් විතරක් අරන් යන්න පුළුවන්. ඉතින් මට ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනුනේ වෙන මුකුත්ම නෙමෙයි. ඇත්තටම අපි පින් අතේ වැඩක් කරද්දී ඔයාලට පුළුවන් නම් කටිනකට දැන් පන්සල් වල කටින තියෙනවනේ. ඉතින් අනුරාධපුරේ ඒ වගේ දේවල් අපිට හැමදාම යන්න බෑනේ. හැමදාම යන්න පුළුවන් නම් හරියට වටිනවා. ඒත් අපිට යන්න පුළුවන් හැම වෙලාවකම අපේ අතින් පුංචි දෙයක් හරි අතින් හදාගෙන යන්න. මොකද ඒකේ අපිට පින් අනිවාර්යයෙන්ම ලැබෙනවා. මම මොකද ඒක අත්දැකීමෙන්ම දන්න දෙයක්. ඉතින් එයා ඔයාලට කියන්න බැරනේ මම ওই සෙලෝපේනුත් ගත්තා. මොකද මම හදාගන්න පූජාව තියෙනවානේ. උඩ ගිලන්පස, පෑන් ඒ ටික ඔක්කොම ඕකෙන් මම වහගන්න තමයි හදන්නේ. ඉතින් දැන් ඔන්න මම බඩු ටිකක් පැක් කරලා අපි දැන් ඔන්න යන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට කියන්න මගේ කලින් වීඩියෝ කියන්නේ ගිය පාර අනුරාධපුරේ යන වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දැක්කා ඒ පාරත් අපි වැස්සේ ගියේ. ඒ වුණාට අපේ පිනට වෙන්නේ නැති ඒට ගියාම වැස්සේ නැහැ. මේ පාරත් එහෙමයි. මොකද අපි යනකම් හයියෙන් හොඳටම වැස්සා. ඒත් එහෙට ලං වෙද්දි වගේ වැස්ස ඇත්තටම නැති වුණා. හැබැයි ඊට දවස් 2-3කට කලින් හොඳට වැහලා තිබ්බා. මං හිතන්නේ අපි ශ්‍රද්ධාවෙන්ම යන හින්දා වෙන්නේ නැති. ඉතින් හරිම සතුටුයි මේ වගේ තැනකට යන්න. එහෙම පේනවනේ අපේ අම්මයි අපේ අයියාගේ පොඩ්ඩයි අපේ අම්මා නම් හොඳටම නීදි. ඔන්න මේ පාර අපි අනුරාධපුරේ ගිහිලා නතර වුණේ මෙන්න මේ රිසෝට් එකේ. ඒකේ නම තන්ත්‍රයාන. ඇත්තටම එතන පහසුකම් හොඳයි. ඒ වගේම එතන සර්විස් එකත් මාරම හොඳයි. මොකද අපිට එතනින් කිරිපිඩු ටිකත් පිරිසිදුව පිළිවෙලට හදලා දුන්නා. ඒ කියන්නේ අපිට ගිහිල්ලා කිසිම දෙයක් කරන්න තිබ්බේ නැහැ. ඒ කියන්නේ බාත්රූම් එක කාමරේම හරිම පිරිසිදුයි. එතන හරිම නිස්කලංකයි. මොකද මොනුරු කෑ ගහනවා එහෙම හැනවා. ඒ කියන්නේ සත්තු හරිම ලස්සනයි. ඉතින් අපි එදා රෑ ගිහිල්ලා අපිට පුළුවන් අටමස්ථානවලට මෙන්න මේ විදිහට රෑම ගිහිල්ලා වැඳගත්තා. මොකද ඊට එපිට දවසේ අපි දන්නේ නැහනේ අපේ පූජාවල් කරලා වැඳලා එද්දි කීය වෙයිද කියලා. ඉතින් මේ විදිහට අපි සඳහිරු සෑයට, එතකොට ජේතවනාරාමයට, අබේගිරියට අපිට පුළුවන් පුංචි තැන්වල මෙන්න මේ විදිහට එදා රෑම වන්දනාමාන කරගත්තා. හොඳම දේ කියන්නේ ගොඩාක් සෙනග නැහැ. කියන්නේ ඒ පන්සල් වල 2යි 3 දෙනා ඒ වගේ මං හිතන්නේ ගොඩක් වෙලාවට රෑ වෙච්ච හින්දා වෙන්න ඇති. ඉතින් හරිම කියන්නේ නිදහසේම වැඳගත්තා. මොකද ඒක හරිම අපිට පහසුවක් වුණා. ඉතින් ඒ ඇස්සේ මෙන්න මේ වගේ පාට ලයිට් ගොඩාක් තියෙන බස් 2-3ක්ම ඇවිල්ලා තිබ්බා. නේ මන්ද ඒ ලයිට් තාම දාන්න දෙනවද කියලා. ඔය අපේ අයියාගේ පොඩි එක්කෙනා වීඩියෝ කළා. මොකද එයා ආසයි ඔන්න ඔය වගේ ලයිට් වලට. ඉතින් ඔන්න ඔය විදිහට අපි රෑ පුළුවන් විදිහට නිස්කලංකව හරිම දැහැවෙන් ඒ තිබු පූජනීය ස්ථාන ටික වන්දනාමාන කරලා ඊළඟට අපි මතක නොකර අපි තූපාරාමයටත් ගියා. එතන තමයි හරිම නිස්කලංක. මොකද මං හරිම ආසම තැනක්. ඉතින් ඒ ටික ඉවර වෙලා අපි හිටපු රිසෝට් එකට ආවා. ඉතින් අපිට පුළුවන් විදියට අටමස්ථානේ දැන් වැඳලා දැන් ඔන්න උදේ අපි ටී එකක් බීලා දැන් උදෙම රුවන්වැලි මහසෑයට වන්දනාමාන කරන්න තමයි යන්නේ. මොකද අපි ගොඩාක්ම ගියේ අපිට බාරයක් වෙන්න තිබ්බා. ඒ වගේම අපිට අපේ චූටි වාහනේ ගන්නත් පුළුවන් වුණානේ. ඉතින් ඒකටත් බාරයක් වෙලා අපි ගෙදරින් හදාගත්ත පිරිකර එතකොට පූජාවන් කිරිපිඩු රුවන්වැලි මහසෑයටත් ශ්‍රී මහා බෝධියටත් පූජා කළා. රුවන්වැලි මහසෑයයි ශ්‍රී මහා බෝධියයි ගාථා කියලා අපි ගෙදර එන්න තමයි හැදුවේ.
ඉතින් ඇත්තටම වෙලාවට මේ අපි ඊට කලින් දවසේ වැන්දේ අනිත් අටමස්ථාන ටික මොකද ඒ තරම් එදා සෙනග හිටියා. ඉතින් ඔයාලට මම අර හොටෙල් එකක් පෙන්නුවේ රජරට හොටෙලේ කියලා. ඔයාලා අනුරාධපුරේ ගියොත් ඒකෙන් කන්න එකේ කෑම මාරම රසයි. ඉතින් අද වීඩියෝ එක මෙන්න මේ විදිහට තමයි ඉවර වෙන්නේ. මං හැමදාමත් කියනවා වගේ අපි හැම වෙලේම අපිට පුළුවන් විදිහට හැමදේම කරනවා වගේම පින් දහමුත් කරන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. අමතක නොකර අද වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නේ මම අනුරාධපුරේ යන්න හදපු වටාපතයි චෛත්‍යයයි නෙළුම් මලයි මං කොහොමද හැදුවේ කියලා. ඉතින් ඔයාලා පරිස්සමට සතුටින් ඉන්න ඕනේ. හැමදාමත් වගේම මං ඔයාලට හරිම ආදරෙයි. ඉතින් අමතක නොකර ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. thank you